ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඕගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වන සියලුම ආසාවන් ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද ව්ලොග් එකෙන් අවුරුදු සතිය කොහොමද මම ගත කරේ කියලා ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගමේ තිබ්බ අවුරුදු උත්සවයේදී පාපැදි තරඟයට අපේ තාත්තත් සහභාගී වුණා. මේ තියෙන්නේ ඒක පොඩි වීඩියෝ ටිකක්. මම ඒවත් ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරා. එයා 4 වෙනි ප්ලේස් එක තමයි ගත්තේ. ඉතින් අපිට එදා හරිම සතුටුයි. අපි ඉතින් එකතට ගැලපෙන්න ඒ චාරිත්‍ර වාරීත්‍ර සුබ මොහොතේ සුබ වෙලාවට අපි ලෝකවාසී සියලු දෙනා සමගම සැමරුවා. ඉතින් නැවතත් ඔබ සැමටම ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම ලොකු පොඩි අපි හැමෝම ආස දෙයක් නිලාකරුපත්තු කරන්න. ඉතින් එදා මමයි නංගි මේ විදිහට නිලාකරුපත්තු කළා. ඉතින් ඒ විදිහට අපි අවුරුද්ද ලස්සනට සමරන්න සෝදානම් වෙලා හිටපු විදිහටම ලස්සනට සැමරුවා. අපි ඊළඟ දවසේ නෑදෑ ගෙදරක ගිහින් මේ විදිහට කැට ගැහුවා. සාමාන්‍යයෙන් අවුරුද්දේ සමහර ගෙවල් වල චාරිත්‍රාක් විදිහට එළවලුකින් ගැට ගහනවා. ඉතින් අපිත් මේ විදිහට ගැට ගැහුවා. හැමෝම එකතු වෙලා ලොකු අය පොඩි අය හැමෝම එකතු වෙලා ගැට ගැහුවා. ඒක ඇත්තටම හරි විනෝද සෙල්ලමක්. අපි ඉතින් ගැට ගැහුවා. රණ්ඩු සරුවල් ඇති වෙනවා. hina වෙනවා, අඬනවා, එක දේවල් වෙනවා. හොඳට ඉතින් අපි විනෝද වුණා. ඊට පස්සේ දවසේ අපි නවගමුවටයි කැලණියටයි ගියා. අපි ලොකුවට කියලා ට්‍රිප් එකක් යන්න බැරි වුණ හින්දා නවගමුවටයි කැලණියටයි ගිහින් වන්දනාමාන කරලා අලුත් අවුරුද්දේ ආශිර්වාද අරගෙන අපි ඉතින් ඒ දවස ගත කළා ඒ විදිහට. ඊට පස්සේ අපි කැලණි ගඟ ළඟ ඉඳගෙන කෑම කෑවා. අපි එන ගමන් තව පන්සලකට ගියා. ඒකේ පුංචි ෆොටෝ එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. අපි ඒ වගේම පානදුර බීච් එකට ගියා. වැඩිය බීච් එකකට යන්න ටයිම් එකක් හම්බ වෙන්නේ නැති නිසා අපි ඊට පස්සේ මේ අවුරුදු කාලෙම ගියොත් හොඳයි, නැත්නම් තවත් කාලයක් අපිට හම්බ වෙන්නේ නැති වෙනවා කියලා හිතලා අපි පානදුර බීච් එකේ ගියා දවසක් හවස. ගිහින් එතනදී සතුටු වෙලා අපි ඉතින් ආවා. මගේ නංගිගේ ආසාවක් තිබ්බා ගෙදර අපි දෙන්න හරි එකතු වෙලා පුංචි අවුරුදු උත්සවයක් කරගෙන අපි දෙන්නක සතුට වෙනුවෙන් එහෙම විනෝදාත්මක දෙයක් විදිහට කරන්න. ඇයත් ඊට පස්සේ අපිට ඒක කරන්න බැරි වුණා. නමුත් හදිසියෙම ක්ෂණිකව හිතිලා තව පොඩි මල්ලිලා දෙන්නෙකුත් එකතු කරගෙන අපි අපේ සතුට වෙනුවෙන් අපි අවුරුදු උත්සවයක් තිබ්බා. ඒ කියන්නේ තෑගි බෝග එහෙම මොකුත් නැහැ. පොඩි අවුරුදු ක්‍රීඩා 3-4ක් කරලා අපි ඒ විදිහට සතුටු වුණා. ඉතින් බලන්න අපේ ඒ පුංචි අවුරුදු උත්සවය අපි කොහොමද කළේ කියලා. නෑ මම පහලට අතියන් එපා තව උඩ 1 2 3 ඔන්න හරි වන්දිනු ඒක අර අඟාසිරි කන අමාරුයි අදින්නගේ
මිනිලා හරි නේද? ඊට තමයි අපි ගහන්නේ ඊට පස්සේ අපි කවුරුත් කැමති සංගීත පොටුකාරන්ගේ තිබ්බා. බලන්නකෝ ඒක කොහොමද උනේ කියලා. මල්ලින්ද ගත්තා. හරි ඉස්සර සමරාය දින්නනේ නේ. හරි. දැන් බලමු කවුද දිනන්නේ කියලා. මොකද? අයින්. පුටුව කරකවන්න එපා. මීල. පුටු. පුටු අදාරි. දෝනි. Hari-harian. Ayo ya. Baru. Ini masih ait yang mana? Nah. Mata nih. Oh, dia nggak video kan? Aneh mata. Aneh. Atas aneh lah.
යා කොහෙද කරුවේ බලමු. අනේ ඒකට පේනවද කොහෙද? නවත. වීඩියෝ එක නවත්තන්න ඉතින්.